Hello friends, welcome to Play Talent YouTube channel. Only thing other playground and journey one game එකයි. ඉතින් මේ ගේමේ බෝම් පයින් මොනවද මේ? අත දන්නේ. ඔයාලා දැනට පොඩ්ඩක් අප්ඩේට් එකක් තියෙනවා. මොකක්ද මේ අප්ඩේට් එක? රෙවින් අප්ඩේට් එකයි. ක්‍රිස්මස් අප්ඩේට් එකයි. ඉතින් මේ අප්ඩේට් එකෙන් අපි අද ප්ලේ කරලා බලමු මොන අප්ඩේට් එකද හොඳ කියලා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා like කරලා subscribe කරලා share කරලා comment කරන්න මතක් කරන්න එපා කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකට යන්නේ කියන්නේ Halloween, Christmas මේ වගේ මේ all penalty with everyone boardයක් වගේ මේ good අන්නේ තරේ බෝඩ් පස්සේ all penalty මේව හතරක් තියෙනවා. මෙතනින් all penalty දෙවනියෙන් තියෙනවා Halloween කියලා. මේකේ බෝඩ් පස්සේ අපිට Halloween අප්ඩේට් එකට යන්න පුළුවන්. ඒක යටින් ගියොත් ඒකේ බෝම අපිට Christmas යන්න පුළුවන්. ඉතින් මම මේකට පස්සේ තමයි Christmas update එක ගහන්නේ. ඒ කියන්නේ දැන් play කරලා බලන්න Halloween update එක කොහොමද කියලා. ඊට පස්සේ අපි play කරන්නේ Christmas update එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. I think first day kami baru muna mag-certificate na kaya. और फिर ऐसे जाती होती है ना जब अगली बात लाइट का फिर बारे में जाने के थोड़े बड़े आगे दिखेगा. I'm ready with my friends. Jadi kita nanti mau dibuat kira. Are what are you doing? I'm ready. Where are you? Only the first dia ko di raha gaya se. Jande. Ida. Nahi gaya. मेरी रूटीन बहुत याद मेरी वहाँ अमूल गए यार मैं खेलने के लिए हम ऐसे नहीं आज भी निकले अबे क्या अमू एला देना अमू एला देना अबे क्या अमू ना एला देना हाँ वो रेडी हाँ वो मैं खुद के जाना दे मैं तो मैं Halloween update के आप अलग माप ऐसे फोटा मन क्या रहता है तो क्या दिन है तो लोग बोले हम कितने के लिए आते हैं अंदर में itu मैं अगर ना पे मोना टाइप का खेला तो है क्या
එයාට අපිට ගහන්න බෑ මොනවත් කරන්න බෑ. හැබැයි කෙල් ගැහුවට ස්ක්‍රීන් එක ග්‍රීන් වෙනවා විතරයි වෙන මොනවත් වෙන්නේ නැහැ. ඒක නෝදලා යනවා. ඒක පොඩි ආතල් එකක් දෙමු. දැන් ඉස්සුවර එකට හිතේ මම කියලා. පොඩි ආතල් එකක් දෙමු. දෙරින් යනකම් ඉඳලා not ready, cold. I don't know the time. I got the name. I got the ring of the door today. Yes, it's not a ring, no, it's a ring. Mommy, it's very mommy. Mommy. I feel it. It's from the more hundred came on in the gallery. Hey, no driving! Yeah. ada sadde botak ni hari natang ada ko tumone hari එතනින් ගියොත් එහෙම මට දවසේ යන්න වෙන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම පොතක් අතට කියවන්න. ෆ්‍රෙන්ඩ්ස් ඔය පේනති ග්‍රැනි හරියටම එයාගේ කැර ඉතින් දොරේ හිමින් සරේ පාරේම මොදියෝගේ අර ඉතින් මේ ග්‍රැනි කැරක් එයාගේ එයා දැන් බඩකොලා ටිකේ විදිහට ඒකට හරියටම විදිහට මේ කාදේ මුකේ මේක මිනිකු උදාහරණ වෙන්න තියන්නේ. හරි ඉතින් වැඩි කතා ඕනේ නැහැ. යමු පොත තියලා අනිත් දේවල් බලන්න. අපි බැලුවා දැනට අපි ඉන්න කාමරේදී දරගේ යට තට්ටුව කුස්සිය බලන්න බැරුණා. එච්චරයි හරියට. ඉතින් බලන්න කාර්ය ගාවත් ඉතින් වට කමුණ තියෙන එච්චරයි. වැඩි වෙනසක් වෙලා නැහැ. ඉතින් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා මතක් කරගන්න එපා කියලා ආයෙත් කරනවා. අනිවාර්යයෙන් මේක පොත පාස්සේ ගමු. අපි මේකෙන් පොඩ්ඩක් මේකනොත් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලත් ඉදරානේ කොහොමද මම මෙතෙන්ට ආවේ අත හිටපු වෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකට හොඳම මගේ මයික් එක පොඩ්ඩක් කවු ගියා. ඒකෙන් හින්දා මම මයික් එක නැතුව පොඩ්ඩක් ප්ලේ කරද්දි මම මෙතෙන්ට ආවිලා තියෙන්නේ මේ වොයිස් ස්ක්‍රීන් රෙකෝඩර් එකෙන් තමයි මම වීඩියෝ රෙකෝඩ් කරන්නේ. මේ රෙකෝඩ් එක මම මේ නවත්තුවා මයික් එක පොඩ්ඩක් හදාගෙන බලන්න. එතකොට තමයි දැනගත්තේ මයික් එක බැටරි බෑලා කියලා. ඒක පොඩ්ඩක් හදාගන්න මම මේක නවත්තපු හින්දා මට මේ කෝඩ් කරන්න අමතක වෙලා තමයි ඉවිය තියෙන්නේ. මම ඒක ඕනෝ තමයි ඉතින් මට වෙන්නේ. මම ඒක අමතක වුණා මට මේ වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ මම මෙතෙන්ට වෙලා බලද්දි තමයි වීඩියෝ එක තාම ස්ටාර්ට් වෙලා නැහැ කියලා දැක්කේ. ඉතින් මම දැන් කතා කරද්දී ඔයාලට හිමින් වගේ හැන නැත්තේ මම මයික් එක නැතුව කතා කරන හින්දා මගේ මයික් එකේ පොඩි අවුලක් බැටරි බහලා ඒක හින්දා මයික් එක ඔෆ් වුණා. දැන් මම කතා කරන්නේ නිකන් මේවා හොඳද කියලා. ඩිවයිස් මට
විදිහට ඩ්‍රැගන් දැක්කා. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් කරන් බෑ මේ ටරිත් එක. සමන්නේ ඉතින් මේ හරියම ෆ්‍රෙන්ඩ්ස් බඩ ගොඩක්ම මෙල්ලා වැස්සලා නැහැ. ඉතින් ගොඩක් වැස්සලා තියෙන්නේ ඩැමේජින් ඩැමේජ් රතුවේ නැහැ. එතකොටත් මරනවා වගේ. ඉතින් එතකොට මගේ දිහා ආවෝ එයා කෙල ගහන තමයි බලන් ඉඳ තියෙන්නේ. ඉතින් මම හිතුවේ මේක අතර ගත්තාම එතකොට මාගේ දිහා බලන් ඉඳී කියලා. මේ හිතේ නෑ. Oh what? How shit. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං නොහිතපු විදිහට ගණන් ගැහුවේ මට හිතාගන්න බැරුණා එක ගහක් වගේ. හරි ඉතින් එහෙනම් අපි යමු අනිත් බලන්න අපි අතර බැලුවා කුස්සිය. එහෙනම් අපි ටක් ගාලා කුස්සිය බලලා යමු. හානේ අපි කුස්සිය බැලුවා නේද? එහෙනම් අපි යමු උඩ බලන්න. උඩ නෙවෙයි දැන් අපේ මාන් තියෙන කොයි හරියද? අනේ අපි කුස්සිය බලමු. කමන බැලුවත් එක නැත්ත් එක අපි යමු කුස්සිය. ඔන්න ඉතින් ඔයාලට මේ වගේ සිග්නල් ප්‍රශ්නයක් આવොත් කරන්න තියෙන්නේ පිටවස්සට ගියා එනකොට යා ඔන්න ඉතින් බලන්න දැන් ඔයාගේ සිග්නල් ප්‍රශ්නේ හොඳටම විසඳිලා. ඉතින් මගේ වොයිස් එක ගණන් ගන්න එපා මයික් එකේ තියෙන වොයිස් එක අඩුයි තියෙන්නේ. මේ ඕක ගණන් ගන්න ඕනේ මෙන්න තියෙන කුස්සිය කිසිම සැකයක් නැහැ. අනිවාර්යෙන් රෙඩි ලොග් ඉන් වෙන්න. අපි දැන් බලපු නැති තැනකට යමු. අපි ඔක්කොම වගේ බැලුවා. අපිට බලන්න फ्रेंड्स මේකදී වවුල හැම දුවනවා මට වාට කියන බෑගකට මේ පෙට්ටිය පොල් පාට වෙලා දුවහෙත් තාම ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් ප්‍රාණි ඒක මං ගියේ නැත්තේ Young friends, doani බලන්න. ඉතින් like කරලා subscribe කරලා share කරන්න comment කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් ready කියලා වගේ friends. එහෙනම් දැන් අපි යම්බාන රාජ්‍ය දාන්න. නියම අපි. आगे जाने के दो रहेंगे I see you. इधर बस ready किया तो दो हिरा पियम बने यार वो मुझे फर्स्ट दो तंगा बो और ये भी का वैसे हर ये राम ओने इनमा हम सीटरे वगे में बटकोला चिरे अंदर दिए ने भाई कोसने मैं कोकोस गत्ते मते ने अयो फ्रेंड्स मैं ड्राइव जीपीएस ते ड्राइव जीपीएस ते දාලා फ्रेंड्स මං එහෙම දාන්න බැරිලා හරියටම ගෙවුවා ඉතින් යන්නේ මට හිතන විදිහට මං ඔක්කොම බලලා ඉවරයි මෙන්න මේ අප්ඩේට් එකේ
ඉතින් මේ අප්ඩේට් එකේ මේජර් රිෆරන්ස් බලන්න දෙයක් තියෙනවා. එහෙනම් අපි යමු අනිත් අප්ඩේට් එක ක්‍රිස්මස් අප්ඩේට්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි යන්න හදන්නේ ග්‍රැනි එකේ ග්‍රැනි 1 එකේ දෙවනි අප්ඩේට් එක ක්‍රිස්මස් අප්ඩේට් එකට. එහෙනම් අපි යමු බලන්න ප්ලේ දීලා. ක්‍රිස්මස් අප්ඩේට් එකට යන හැටි මම ඔයාලට කියලා දුන්නා නේ හෙවින් අප්ඩේට් එකට යන විදිහටම. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති තප්පර ගානකින් මගේ ෆෝන් එක ක්‍රිස්මස් අප්ඩේට් එකට හරිය ගැසුණා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව ආයි ගේම් එකට. හෙවින් අප්ඩේට් එකේදී මතක් කළා වගේම ක්‍රිස්මස් අප්ඩේට් එකේදීත් මතක් කරනවා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ආමතක කරන්න එපා. ඔන්න ඉතින් පළවෙනි දවස පටන් ගන්නවද කොහෙද? ඔව් පටන් ගත්තා. ඉතින් ඔයාලට දකිනකොටම පේනවා ඇති ලයිට් එක වෙනස් වෙලා හෙලින් අප්ඩේට් එකට වඩා. ඒතකොට බිත්තිය ලස්සන අතට සරසලා තියෙනවා. අපි දැන් ගෙන්නවගෙන බලමු. දැන් මොනවද කියද කියලා. ඔන්න රෙඩියා. ෆ්‍රෙන්ඩ් ඔයාලට පේනවද ග්‍රැනි? ග්‍රැනි හෙලින් එකට කවුද බටකොළ අචිට ගේවා. දැන් නට හියටද. ආගෙට නීඩ්. මේ ග්‍රැනි ඔයා නට ලාචිට අදින්නට නට හියට යන්නේ මොකද? දැන් ප්‍රශ්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ග්‍රැනි එකේදී නිකන් අපි ප්ලේ කරද්දී අමුතු සද්දයක් එනවනේ ග්‍රැනි එකේදී. හෙවින් එකේදී ආවා ටික හූගා සද්දයක්. ඉතින් මේකේ ජින් 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 ඔය දැන් ආපු සද්දේ තමයි. ඉතින් හෙවින් එකේදී සැරසිලි විතරයි තිබ්බේ. මේකේ සැරසිලි සුපිරි ආයුධ දෙකකුයි තියෙනවා. ඉතින් මේ ආයුධ දෙක දැක්ක ගමන් ආයුධ කියලා හිතාගන්න බැරි ආයුධ තමයි තියෙන්නේ. ඉතින් මම මේ ආයුධ දෙකම ආවට පෙන්නන්න. මොනේ ගියාද? අර බාහිරම දැන් ගියාද කියලා කොයි පැත්තට ගියේ කියලා. ඕඩර් ගණි නැතසි ආයෙනවා. ආයෙ කියා එන ආයාව එන ආගියා එන ආයාව. ඔබ්‍රස් ඉතින් ගණිත යන දුන්නේ මම. ගණි වටේ ආවා. ඉතින් ගණි මට උඩන්න මම ගියේ ෆ්‍රෙන්ඩ්ස්. මම පොඩි හාන්සිලා ඉන්නා. දැන් යමු එහෙනම්. ඔන්රඩි ඉන්නවා. අහැරුණා. ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ගණි මට යන්න දෙන්න. මම කොහොම හරි යනවා. මම පැලෙන ගානේ යන්නේ ගණිට. මම මෙතන ඉන්න ගණි මේ. ඉන්න මම ගණි ගෙනව ගන්න. දිස්ටි දසුවල කරේ විදිහට මම සුවලා කියනවා. ඒක මොහොතයි නැත්තේ. මොකද මම උඩට ගහපු හින්දා එයා හිතන්නේ මේ කාමරේ මම ඉන්නේ කියලා. ඒකට දැකලා. I see you. I see you කියලා. මම දැක්කම කොහෙද මම අල්ලගෙන ඉන්නේ. දැන් ඉතින් රෙඩි නැත්තේ සුවලකට වොෂ්රූම් එකේ. ඔය යන්න තේරුණා බලින්දා සිවරුනොත් එහෙම ආවේ මට දුවන්න බැරුණා හනික ගණි මට ගහුවා මම ඊට පස්සේ පරිපේරෙත් දෙමු. ඉතින් මං සලනේ මං දෙවෙනි දවසේ යනවා. දැන් දවසෙන් අපි යන්නේ කෙලින්ම සරසිලි බාන ගමන් අයියෝ මට යන්න ඕනුනේ පරිපෙලෙන් බහැරුවේ. මම ඉතින් යන්න ඕන තැනට නෙමෙයි ගිහින් තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඉතින් මට ගණි කොහෙද ඉන්නේ කියලා බලාගන්න ගණි ගෙනව ගන්නවත් වෙන්නේ. මල් පොච්චි අතන. ගණි මට කියන්නේ ඇවිල්ලා නෑ. ආවරන් දොර ඇවිත් ඉන්න ඕනේ. යන්නේ
ඉතින් මේ හරිය නම් වැඩි සරසිල් කරන්න එහෙම දැක්කේ බැරි නෝනේ. මොඩරේ වගේ ඉතින් නතසියාට ටැග් ගාදිය තියෙනවා රේට් එකේ මත් මේක තියෙන මෙන්න මේක. ඉතින් ඔයා බලන්න ඉතින් මේ මොකද්ද මේ කියලා මං කිව්වේ ආයුධ දෙකක් තියෙනවා අපිට හිතා ගන්න බැරි විදිහට තියෙන එකක් කියලා. ඉතින් මේ තමයි ඒක. මේක ග්‍රැනිව ගල් කරන්න පුළුවන්. අනු බලන්නකෝ. මේ අප්ඩේට් එක තමයි සුප්‍රීම අප්ඩේට් එක. Ready, you know, friends. Hello, Granny. Hello, Granny. On and off, friends, Granny. Only to the Granny. සුවිශේෂී කත්වය තමයි මේ බෝලේ ගහපු තැන තියෙන මෙතනින් මේ වගේ දුන්නානවා. Granny එකපාරක් නෙවෙයි 10 පාරක් ආවත් මේ දුමට අහුවෙලා මෙන්න මෙහෙම ඉස්සලා යනවා. හැබැයි මම ඉස්සෙන්නේ නැහැ. එහෙනම් අපි යමු අනිත් එක හොයාගෙන. අයියෝ. එතකොට අපිට යන්න වෙනවා එළියට. යනවා එළියට. අර ආච්චි අනිත් ආච්චියා මේ නතල් ආච්චිලා හියර හරි අපලා යන මෙන්න මේක ෆ්‍රෙන්ඩ්ස් මේ ඩ්‍රැගන් තමයි මේක ඉන්නේ. ඔයාලට පේනවා ඇති. ග්‍රැනි ඉන්න ළමින්ට ගහගහ. ඉතින් මේ දැක්කේ හරි දැක්කේ නෑ. ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. මෙන්න තව මෙත් ටැග් එකක් කියලා තියෙනවා. මේ මොකද කියලා අපි බලමු. මේ නත්තසියා අර හෙලවින් එකේ යටකොට්ට කරනවා. මෙයා කරන්නේ මෙන්න මේ වගේ. හොඳට හිනාගෙන Oh shit! මොකද යකෝ අප්පුඩ ගහන්න ගිහිල්ලා වැරදිලා අනිත් පැත්තට අප්පුඩ ගෙව්වේ. යන් එහෙනම් මෙන්න හරි යමු අපි එහෙනම් මෙන්න බලන්න තව සැකදිය තියෙනවා මේක නම් ඉතින් සින්දුවකුත් එහෙම තව දෙකුත් වෙනවා. ඉතින් මේක තමයි මම කියපු දෙවැනි ආයුධය. මේකින් වෙන දේ ඔයාලම බලා ගන්නකෝ. ඔන්න ඉතින් ග්‍රැනියාව ඔන්න ඔයාලම බලා ගන්න මේකේ වෙන සකබු කොහොමද? අනේ තමයි ඉතින් වෙන්නේ. යම් බානේ නම් අනිත් සල්සි මේ ග්‍රැනි අයිමෝ ඔන්නේ ඉතින් ඉතරයි දුහද ෆ්‍රෙන්ඩ්ස් සල්සි තියෙන මේක මොනවද දැන තියෙන්නේ කාකරියෝ ඕ තමයි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ අර කොට නත්තසිය ඕක අල්ලගන්න ඕනේ නැති අතට දැක්කද ෆ්‍රෙන්ඩ්ස් අප්පුඩි ගහන ගිහින් වැරදියක් අහලා තියෙනවා තිබ්බා ඒ ග්‍රැනි තරහ ඉදන්නේ පින්තූර ටික වැටුවා කියලා කමනේ ෆ්‍රෙන්ඩ්ස් අපි යන් ඉතින් මෙයාවත් බල යමු නැත හොඳ නැහැ මම මෙහෙම බඩ ගාන්නේ මොකද මේක මට නිදහසේ බලන්න යන්නේ යන ආචාර අද තියෙන්නේ 100 රදන එවලනේ ග්‍රැනි 100 රදන තියෙන මොකද මෙතනත් බරිසා සිල්ලන්නේ hello යෝ යනෝන කෙලින්ම මෙතෙන්ට එතන මොකක්ද කරන්නේ අමුක්ට අනිතරත් මොකද යන් ආයි බලන්න අපිට මේ හදන්න බැරි දන්නේ හොද ගන්න බැරි දන්නේ මේ නැත්තසිය වෙන්නේ friends, I make it a friends, make it a Uta. A friends, are anything?
මම නම් දැන් ඉල්ලගෙන කන්නයි යන්නේ. ඉන්දියපා. හරි ඔයාලට මං කියන දේ හිමින් වෙන්න නැති එහෙම නැත්තේ මගේ මයික් එක නැති හින්දා නේද කාර් එක ගාවට ප්‍රෙස් දෙනවා අර කවුද ප්‍රෙස් කරාන හොට නැත හියර ඔයාලා දැක්කද යා අපිට ගහට ගිහින් ඉතින් අපි අර බයින් හොඳනේ අපිට ගහන්න නැති කමන්නේ හරි ඉතින් තාම ගන්නේ නෑ යද්දි මාව ඉතින් මම ලොකුට කරන්නේ හොඳට අපි දැන් පොඩි වැඩි අතලගෙන ඉතින් ආතල් ගම මතක් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඒත් අපි බලන්න ගියපු හැමතැනම අපි බැලුවා මේකේ පොඩි දෙයක් වනේ මේකේ අතල එකක් ගන්න ගොඩනේ අපි ගන්න ඒ වගේ මෙතන බලන්න ඔක්කොමට යාළුවෝ තහවුරුවා ඉතින් මේකේ බිත්ති සැරසී වගේ තිබ්බා ආයුධ දෙකක්ම තිබ්බා එතකොට තව මොකක්ද තිබ්බේ අර ඩ්‍රයිවිං එක තිබ්බා හදේ ඒක තමයි තිබ්බේ තියර කොට රට 100ක් හිටියා ඒක තමයි ඩ්‍රයිවිං එක 100ක් නෙවෙයි හිටියා ආච්චිරුවේ 100ට ඩ්‍රයිවිං දැක්කද අයියෝ තව දින්නේ ප්‍රෙස් මං ගිහලා පොඩි හරි ඊළඟටම කෑවනේ ඉතින් ඕන්නේ නෝ ඕන කරන මොනියෝ ගහලා දැක්කත් තමයි ඉවර ප්‍රෙස් හරි දැක්කද කොහෙද ආයේ මම ඉවරයි මම ඉන්නකම කෑවේ ඉතින් නෑ දැක්කේ නෑ Want to play hide and seek? hello Granny හරි ඉතින් ඉල්ලගෙන කෑවා මුක් ගාවේ ඉතින් මම දැක්කේ හරි ප්‍රෙස් Granny ඉතින් උඩ බල හිටියා දැකලා දැක්කේ නෑ ආපු මොඩේ හරි ඉතින් යන්නේ හරි ඉතින් Granny නම් ගියා ආයි අරක බිම් දාගෙන හොය නෑ අන්නන කොටා එනවා මට කොටාට දෙන්න එකක් තිබුණා දැන් මොකද කොටා කියන්නේ කොටාගේ අතට හාල් කරන්නේ අයියෝ අර කොටා හුණාම මිස් දායකට ඉතින් ප්‍රෙස් දකින්න නැති අර කොටා නත්තා කොටා මේ Granny දාපු උගලකට අහු වුණා ඒක පෑගිලා වැටුණාද කොහෙද කමන්නේ ඔකට හොම් වෙන්න මට කරපු දෙයක් ඉතින් ඌ මේ කර සද්දට Granny එනවද කොහෙද කියන්නේ ඌ මාව හොයාගන්නකොට Granny එනවද කොහෙද පස්සේ මට හිතෙන විදිහට එහෙම ෆ්‍රෙන්ඩ්ස් කවුද දන්නේ ඕක යම්බලන හරි වැටියට අනේ මේ ජයයට කිස් වඩා නේද මම ආච්චිට හදාගන්න ඉතින් මම තමයි ඉතින් මගේ අතේ දාන්නු වෙනවා අපි එහෙනම් බලන්න තියෙන ඔක්කොම බැලුවා නේද Granny නත්තල් වලට Starting from 0, here's how I'd start trading at 50. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද දවසේද හෙලවින් අප්ඩේට් එක අපි දැක්කා ඒකේ හිටියා කවුද මේ ඇටකෝට් එක හිටියා ඔල්රෙඩි එතකොට බටකොලාට අද හිටියා ඔන්න ඒ වගේ දේවල් උනා වල දැක්කනේ සල්සලත් තිබ්බ හොඳට එතකොට නත්තල් අප්ඩේට් එකට නත්තල් අප්ඩේට් එකට නත්තල් අප්ඩේට් එක ගොඩක් හොඳට තිබ්බ නේද නත්තල් අප්ඩේට් එකට බීටි හොය සල්ස වෙලා පොඩි
කොටෙක් හිටියා ඔය වගේම තිබ්බනේ. ඉතින් ඔන්නම තමයි අප්ඩේට් ටිකේ තියෙන්නේ. අප්ඩේට් දෙක ඇදලා ඇවිල්ලා තියෙන ඉදිරියට තව ඒවි. ඔන්නම තමයි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ දෙවි 1 එකේ. දැන් ඉදිරියට තව තියෙවි කියලා මම හිතනවා. බින්නම් දෙසද්ද විතර දෙවත් කරගන්න බැරුව මම මංගලනවා. ඉතින් අදර වීඩියෝ එක අවසන් කරන්න මම හිතන්නේ. ආයෙත් සද්ද කරාද? අද වගේ නියමව සබ්ස්ක්‍රයිබ් ඔයාලට සුබ දවසක්. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා එයා දැන් මගේ ට්‍රික් ඉගෙනගෙන ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කරලා වීඩියෝ වලට එකතු වෙන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා මතක් කරන ගමන් එහෙනම් සුබ දවසක්.